පිළිගන්නවා අම්මේ තාත්තේ දුව පුතේ නූතන ඔන්ලයින් කරණය වැඩ කරන වැඩ පෙන්නන චිත්‍රකලා පන්තියත් එක්ක. ඉතින් මම ගැන සරලව පැහැදිලි කරොත් එහෙනම් මම දැනට නෝඩු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාපීඨයේ උපාධි අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරනවා වගේම මේ චිත්‍ර විෂය ගැන කතා කරොත් එහෙම ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපිට චිත්‍රකලාව කරන්න පුළුවන්. එකක් තමයි සිද්ධාන්ත අනිත් එක ප්‍රායෝගික. සිද්ධාන්ත ගත්තොත් එහෙනම් ලංක කලා ඉතිහාසයේ ග්‍රීක කලා ඉතිහාසයේ යුරෝපා කලා ඉතිහාසයේ විදිහට ප්‍රධාන කොටස් තුනක් යටතේ අපිට අධ්‍යයන කටයුතු කරන්න තියෙනවා. ඒ වගේම ප්‍රායෝගික ගත්තොත් එහෙනම් ඔයගොල්ලෝ මේ පේනවා වගේ ද්‍රව්‍ය සම්පින්නන ප්‍රකාශන මෝස්තර ග්‍රැෆික් මෙන්න මේ කොටස් හතර යටතේ තමයි අපිට චිත්‍ර අඳින්න තියෙන්නේ. ඒවා අපි කරන්නේ දියසායම් මාධ්‍ය සහ පැසල් මාධ්‍ය භාවිත කරගෙන ඒ වගේම තමයි අවුරුද්ද අවසානයේ වගේම වාර අවසානයේ අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරනවා මොඩල් පේපර්ස් වගේම ෆාස්ට් පේපර්ස්. එකෙන් ඕගොල්ලන්ට ලොකු පිටුවහලක් වෙනවා විභාගයට වැඩේ කොට දාගන්න. ඉතින් ඒකත් එක්ක අපේ ආයතනයේ තියෙන විශේෂත්වයක් තමයි දුවේ පුතේ අවුරුද්ද පුරාම ඕගොල්ලන්ට නරඹන්න පුළුවන් විදිහට වීඩියෝ රෙකෝඩින්ග්ස් අපි ඕගොල්ලන්ට ලබා දෙනවා. එකෙන් ඕගොල්ලන්ට ලොකු වාසියක් වෙනවා පන්ති රාවේ නැත්තම් වැඩේ කොට දාගන්න. ඉතින් ඒකත් එක්ක වැඩ කරන චිත්‍ර වලට ආස කරන චිත්‍ර වලට ආදරය කරන 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා දරුවෙක් නම් අනිවාර්යෙන්ම අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ආයතනය රෙජිස්ටර් වෙලා චිත්‍රකලා පන්තියත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ ඉල්ලීමත් එක්ක ඒ ආරාධනයත් එක්ක අලුත් අවුරුද්ද අලුත් වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ මේ බලාපොරොත්තු දැනට සමගන්නවා. ජය වේවා.